කස්සප සංයුක්තකයේ සඳහන් කරනවා අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා පිළිබඳව. තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ගිහි කාලේ කෝටිපති ව්‍යාපාරිකයෙක්, මහ ධනවතෙක්. නමුත් ඇති වුණා කලකිරීමක්. අන්න ඒ කලකිරීම නිසාම පැවිදි වෙන්න තීරණය කළා. මහලොකු දේවල් පිළිබඳව කලකිරුණ හැම නෙමෙයි. තමන්ගේ මේ කුඹුරු යාය මැද්දෙන් ඇවිදගෙන යනකොට මිනිස්සු හානවා. අපි දැකලා තියෙනවා හානකොට තවත් මේ සත්තු, කපුටෝ, මයිනෝ, මේ ආදී පරවියෝ ආදී විවිධ සත්තු මේ හාන පිටිපස්සෙන් යනවා, කොක්කු වගේ සත්තු. ඇයි මේ පිටිපස්සෙන් යන්නේ? අර පස් ඇවිස්සෙනකොට පණුව වගේ සත්තු මතුවෙනවා. එතකොට මේ සත්තු පිටිපස්සෙන් ගිහිල්ලා අර සත්තු අල්ලගෙන කනවා. පිප්පලි කුමාරයා ඇහුවා අර සත්තු මොනවද අහුල අහුල කන්නේ? ඊට පස්සේ එතන ඉන්න අය සඳහන් කළා ස්වාමීනි මතුවෙන පණුව කන්නේ. දැන් ඒ පණුව කාපුවම කාටද පව් සිද්ධ වෙන්නේ? මේ සත්තු පණුව කනවානේ. ඊට පස්සේ මේගොල්ලෝ සඳහන් කළා ස්වාමීනි මේ කුඹුරු වල අස්වැන්න, මේ අස්වැන්න ඔබටනේ. අස්වැන්න ඔබට නම් ඒ පවත් ඔබටම තමයි කියලා. ඒ නිසා ලොකු දුකක් සමග කලකිරීමක් ඇති වුණා. ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳට කතා කරලා කිව්වා භද්‍රා මම යනවා පැවිදි වෙන්න. නමුත් ඔබ මගෙත් එක්ක විවාහ වෙලා එන දවසේ කොච්චර ධනෙ ගෙනාවද කියලා අහපුවාම භද්‍රා සඳහන් කළා ස්වාමීනි කරත්ත 55000ක පටවලා රත්තරන් අරගෙන ආවා. තව ප්‍රයෝජනෙට නම් ගත්තේ නැහැ කියලා. එහෙනම් භද්‍රා ඒ රත්තරන් දාරගෙන දවසකට ලක්ෂ ගාණක් මේ මාලිගාවේ ආදායම, ඒ ආදායමත් අරගෙන දෙවඟනක් වගේ ජීවත් වෙන්න මම පැවිදි වෙනවා. භද්‍රා කියනවා ස්වාමීනි මොනවද මේ කියන්නේ? ඔබතුමා එනකන් මමත් අහන්න හිටියේ මාත් පැවිදි වෙන්න යන්න. භද්‍රත් කලකිරිලා ගබඩාවට ගිහිල්ලා බලනකොට වී කවුපි මුං වලට ගුල්ලු ගහලා ගොල්ලෝ හැදිලා. සේවිකාවන්ට කතා කරලා කිව්වා මේ ටික අවුවේ දාන්න කියලා ගුල්ලන්ට යන්න. අනිත් පැත්තේ මාලිගාවේ ඇවිදගෙන එනකොට අර කවුපි මුං පාල් වනාපු පැදුරු වල කුරුල්ලෝ පිරීලා මොනවදෝ කනවා. ඇහුවා මොනවද අර කුරුල්ලෝ කන්නේ අර තැන්වල? සඳහන් කළා ස්වාමීනි ඔය ධාන්‍ය වල හිටපු ගුල්ලෝ අහුලගෙන කන්නේ. එතකොට ඒකේ පව් කාටද? සඳහන් කළා ආර්යාවිනි අවුවේ දාන්න කිව්වේ ඔබතුමිය. ඒ නිසා පවුත් ඔබතුමියටමයි. ඒකට කලකිරිලා ඉන්නේ. ඉතින් ස්වාමියා ඇවිල්ලා පැවිදි වෙන්න යනවා කියනකොට මමත් එනවා. දෙන්නම පැවිදි වුණා. ඉතින් මේ කතාව හරි ලස්සනයි දිගයි. මේ දෙන්න මගදී සමුගත්තා. දෙමන් හන්දියකදී සදහටම සමුගත්තා. දෙන්න දෙපැත්තට වෙන් වෙනකොට මහ පොළොව වෙවුලුවා කියලා සඳහන් වෙනවා. අවේලාවේ මහ පොළොව වෙවුලුවේ ඇයි කියලා අහපුවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා පිප්පලි භද්‍රයි සංසාරයෙන් සදහටම අද සමුගන්න දෙපැත්තට වෙන් වුණා කියලා. ස්වාමීනි මේ ගැහණියෙක් පිරිමියෙක් වෙන් වුණාම මහ පොළොව වෙවුලන්නේ ඇයි? සඳහන් කළා මේ දෙන්නා කල්ප ගානක් සංසාරයේ සැමියයි බිරිඳයි වෙවි එන දෙන්නේ. හැබැයි සැමියයි බිරිඳයි වෙලා එනවා මහ පිං නිසා කවදාවත්ම මේගොල්ලන්ගේ පතිවෘතාව බිඳගෙන නැහැ. කොහොම පතිවතක් රැකලාද? සඳහන් කරනවා මේ බිරිඳ තමන්ගේ ස්වාමියා සමග එකතු වෙච්ච දවසේ ඉඳලා කවදාවත් අන්‍ය පුරුෂයෙක් පිළිබඳව හිතින්වත් හිතලා සතුටු වෙන්නේ නැහැ. කායික ඇසුරක් තබා හිතින්වත් සතුටු වෙන්නේ නැහැ. මේ ස්වාමියාත් තමන්ගේ බිරිඳ හැර තවත් කාන්තාවක් දිහා බලලා හිතින්වත් සතුටු නොවිච්ච තරම් පුදුම බ්‍රහ්මචර්යාවක් මේගොල්ලෝ ආරක්ෂා කළා. උතුම් සීලයක් මේගොල්ලෝ ආරක්ෂා කළා. බ්‍රහ්මචර්යාව කියලා සඳහන් කළේ එතන පතිවෘතාවක් ආරක්ෂා කළා. අන්න එහෙම සිල් රැකපු අය මෙහෙම වෙන් වෙනකොට ඒක විශ්වයට දරා ගන්න බෑ කියලා සඳහන් කළා. ඒ නිසා මහ පොළොවේ උළුවා. එහෙම සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා ආද මං හොයාගෙන එනවා. භාග්‍යතුන් වහන්සේ ගහක් මුලට වැඩලා වනාන්තරේ ඒ ගහ මුල වැඩ හිටියා. පිප්පලි කුමාරයාට තමන් වහන්සේ වැඩ ඉන්න තැන අඳුන ගන්න ඕන නිසා ආශ්චර්යමත් බුද්ධ රශ්මියක් විහිදෙව්වා කියලා සඳහන් කරනවා. අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විහිදවන්ට යෙදෙන ආශ්චර්යවත්ම රශ්මි ධාරාවන්ගෙන් එකක් විය හැකි එදා විහිදවන්න ඇත්තේ. අට කතාවේ පැහැදිලි කරනවා බුදුරැස් විහිදිච්ච හැටි. රත වගේ, රත රෝද වගේ, කුටි වගේ විශාල කැට තමයි බුදුරැස් විහිදිලා තියෙන්නේ. රශ්මි පුංජයන් විහිදෙව්වා කියලා සඳහන් කරන්නේ ඒකයි. රතයක් වගේ වෙච්චාම අඩි 4ක් අඩි 6ක් වගේ දිගයි පළලයි. කුටියක් වෙච්චාම අඩි 10ක් අඩි 9ක් 8ක් ඒ වගේ දිගයි පළලයි. රත රෝදයක් වෙච්චාමත් අපි රත රෝද දැකලා තියෙනවා. මේ වගේ ලොකු රශ්මි ධාරා කැට විහිදෙන්නේ. ඒ රශ්මි විහිදලා අහසට ගිහිල්ලා එකට හැප්ප වෙනවා මේ බුදු ප්‍රස් කැට.
ෂඩ්වර්ණ රශ්මිය විහිදෙනවා මේ බෝල ගැටෙනවා. ගැටෙනකොට අර මල් වෙඩිල්ලක් පුපුරනවා වගේ ඉහිරෙනවා. ලොකු කෑලි ඉහිරෙනවා එව්වත් ආයි ගැටෙනවා එව්වත් ඉහිරෙනවා එව්වත් ගැටෙනවා එව්වත් ඉහිරෙනවා මල් වරුසාවක් වගේ මුළු අහසම ෂඩ්වර්ණ රශ්මියෙන් බැබලෙන්න පටන් ගන්නවා. මුළු වනාන්තරයටම එළිය වැටිලා මුළු අහසටම එළිය වැටිලා පිප්පලි කුමාරයා ඈතින් දැකලා මේ එළිය විහිදවන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ විය හැකි. වනාන්තරයට ඇතුල් වෙලා බලහම ඈත නුග ගහක් ළඟින් විහිදෙන බව පේනවා. සඳහන් කරනවා එතන ඉඳලා නම් මුව මඩල බැලුවේ නැහැ කියලා. බිම් බලාගෙන නැමි ගිහිල්ලා වැඳගෙන වැටිලා කියනවා ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රු. උත්තර දීලා සඳහන් කරනවා කාශ්‍යපය ඔබ වෙනත් කෙනෙක් ළඟට ගිහිල්ලා සඳහන් කළා නම් ඔබ තමයි මගේ ශාස්ත්‍රු කියලා. ඒ අය උත්තර දුන්නා නම් ඔව් මම තමයි ශාස්ත්‍රු කියලා. ඒ උත්තරේ නිමා වෙනවත් සමග මේ පුජ්‍යලයාගේ හිස කඳින් ගැලවිලා බිම වැටෙනවා කියලා සඳහන් කරනවා. තල් ගහකින් ගෙඩියක් ගැලවෙනවා වගේ. කාශ්‍යප කුමාරයා ගිහි කාලේ ඒ තරම් ගුණවත් බුදුරජාණන් වහන්සේ හැර කාශ්‍යප කුමාරයාට මමයි ශාස්ත්‍රු කියලා කියන්න කෙනෙක් ලෝක ධාතුවේ නැති තරම්. ඒ නිසා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේම කාශ්‍යපය ඔබ මහා සාගරයේ ළඟට ගිහිල්ලා දන ගහලා කිව්වොත් මහා සාගරයේ ඔබ මගේ ශාස්ත්‍රු කියලා මහා සාගරයේ ඒක අනුමත කරනවා නම් ඇහි පිල්ලම් ගහන නිමේෂයෙන් සාගරයේ වේලෙනවා කියලා. මේ මහා පෘථුවියට දන ගහලා කාශ්‍යප කුමාරයා කිව්වොත් මහා පෘථුවිය ඔබ මගේ ශාස්ත්‍රු කියලා ඒ ගුණ කඳ දරන්න බැරුව මහ පොළොව වෙවුලනවා කියලා සඳහන් වෙනවා. යොදුන් 1,68,000ක් උස මහා මේරු පර්වත රාජයා ළඟට ගිහිල්ලා කාශ්‍යප කුමාරයා කිව්වොත් මහා මේරුව ඔබ මගේ ශාස්ත්‍රු කියලා සඳහන් කරනවා. අතට ගත්ත 10 මිටක් අත ඇතෑරියහම නැවත ඉහිරෙනවා වගේ මිට මොලවලා තියෙන 10 මිට මහා මේරු පර්වත රාජයාත් ඉහිරෙන්න පටන් ගන්නවා කාශ්‍යප කුමාරයාගේ ගුණය දරන්න බැරුව කියලා. එවන් මහ ගුණයක් කාශ්‍යප කුමාරයා සතුයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපය ඔබ වාගේ ගුණවතුන් කෝටියක් ප්‍රකෝටියක් මගේ ළඟට ඇවිල්ලා රැස් වෙලා කිව්වොත් ස්වාමීනි ඔබ අපේ ශාස්ත්‍රු කියලා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාශ්‍යපය දෙපාරක් හිතන්නේ නැතුව මං උත්තර දෙනවා ඔව් කාශ්‍යපය මම තමයි ඔබලාගේ ශාස්ත්‍රු කියලා. සඳහන් කරනවා කාශ්‍යපය මුලින් සඳහන් කළේ ඔබේ ගුණවල මේ පෘථුවියට සාගරයට මහමේරුවට ගුණය දරන්න බැරි හැටි. ඔබ වගේ ගුණවතුන් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් මගේ ළඟ සඳහන් කරාම මම ශාස්ත්‍රු කියලා කියනවා. ඔබලාගේ ගුණයට මේ සම්මා සම්බුද්ධ ශරීරයේ එක රෝම කූපයක් හොලවන්න බෑ කියලා දේශනා කරනවා. පාංශුකූල චීවරයේ පෙන්නලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යපය ඔබලාගේ ගුණයට මේ පාංශුකූල චීවරයේ කොනවත් හොල්ලන්න බෑ කියලා.